මේ තියෙන්නේ දෙවොල් රත් කෙසෙල්. ජනප්‍රවාදයට අනුව දෙවොල් දෙවියන් ලක්දිවට ගොඩබැසි අවස්ථාවේ උන්වහන්සේගේ ආශිර්වාදය හා බැඳුණු පූජා භාණ්ඩයක් ලෙස මෙම කෙසෙල් විශේෂය සැලකේ. මේ හේතුව නිසාම සීනිගම සහ දෙවිනුවර වැනි දේවාලයන්හි පවත්වනු ලබන පූජාවන් සඳහා රතු පැහැති මෙම කෙසෙල් වර්ගය අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත. මෙහි ලෙල්ල ඉතා තද රතු පැහැයක් ගනී. ඉදුණු පසු එම රතු පැහැ වඩා දීප්තිමත් වේ. සාමාන්‍ය කෙසෙල් ගෙඩියකට වඩා තරමක මහත හැඩයක් ගනී. මෙහි මදය ලා කහ හෝ ක්‍රීම් පැහැයක් ගන්න අතර ඉතා මොදුය. දෙවුල් රත් කෙසෙල් අනෙක් කෙසෙල් වර්ගවලට වඩා සුවිශේෂී රසයකින් යුක්තය. මෙහි මද ඇඹුල් ගතියක් මුසු වුණු පැණි රසක් පවතින අතර සුවිශේෂී සුවඳක් නිකුත් කරයි. දේශීය වෙදකමේදී රත් කෙහෙල් වර්ග හඳුන්වනු ලබන්නේ සිරුරේ රුධිරය පිරිසුදු කරන පළතුරක් ලෙසටය. විටමින් C සහ බීටා කැරොටින් බහුල බැවින් ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය ශක්තිමත් කරයි. පොටෑසියම් බහුල වීම නිසා හෘද සෞඛ්‍යයට සහ රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. මෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ සමේ පැහැපත් බවට සහ ඇස්පෙනීම වර්ධනය කිරීමට හිතකර බව සඳහන් වේ. විශේෂයෙන්ම ගම්මඩු දෙවුල් මඩු වැනි ශාන්ති කර්මවලදී දේව පූජා වට්ටි සඳහාද මෙම කෙසෙල් විශේෂයට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. දෙවොල් රත් කෙසෙල් යනු හුදෙක් පළතුරක්ම පමණක් නොවේ. දකුණු ලක ජනජීවිතය ඇදහිලි සහ විශ්වාසයන් සමග බැඳුණු වටිනා දේශීය උරුමයකි.